සුබ දවසක් ලාංකීය ක්‍රීඩාලෝලීන් හැම දෙනාට පසුගියදා පැවති පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී පාදයේ ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ගැන මේ දිනවලදී සමාජ මාධ්‍ය තුල විවිධ කටකතා පැතිර යනවා. ඒ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩා කිරීමට ගියා කියමින් ක්‍රීඩාලෝලීන් හැමදෙනාම මතීෂ පතිරණට බනින පුවතක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මතීෂ පතිරණ සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා තිබුණේ මෙසේ. පුටා ගැනීම හැම දිනාටම ආයිබෝවන්. එක දෙයක් පැහැදිලි කිරීමට අවශ්‍යයි. මම තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග මම පුනරුත්ථාපන කටයුතු වල යෙදී සිටිනවා. මම තවමත් ඉන්දියාවට ගියේ නැහැ. ඒ නිසා කරුණාකර කලබල වෙන්න එපා. උපුටා ගැනීම අවසන්. තවද මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරගයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සහ සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම අතර මාර්තු 28 වෙනිදා පැවැත්වීමට තීරණය කර තියෙනවා. සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරමින් ඒෂාන් මාලිංග සහ කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර පසුගිය වර සූරතාවේ දිනු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩා කිරීමට නියමිතයි. තවද ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියකදී වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ දිල්ලි කැපිටල් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු වරට ක්‍රීඩා කිරීමට නියමිතයි.